මේ දක්වා මේ පටිච්චසමුප්පාද ධර්මයන් දේශනා මාලාව ඉදිරිපත් කරගෙන ලබන්නේ බොහෝ විට බෞද්ධ දර්ශනයේ තිබෙන ගැඹීර ධර්මයක් වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් සැලකනු ලබනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ හමුවට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ පසු ප්‍රකාශ කළ ස්වාමීන් වහන්සේ හරිය පුදුමයි මේ පටිච්චසමුප්පාදේ ඉතාම ගැඹුරු ලෙසින්මයි දිස්සන්නේ. නමුත් මට නම් මේක ඒ තරම් ගැඹුරක් වශයෙන් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්නේ ආනන්ද මේක ඉතාම ගැඹුරුයි. ගැඹුරු වශයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයන් දැස්නේ ගන්නේ. මෙන්න මේ ධර්මයේ අවබෝධ නොකළ නිසා, ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ප්‍රතිවේද නොකළ නිසා මේ ලෝකයේ සත්‍යය නැවත නැවත ඉදීකදී මේ සංසාර දුක නැවත නැවත අනුභව කරනවා කියන කතාව ප්‍රකාශ කළා. මහා නිදාන සූත්‍රයේ තියෙන පාඨයක සිංහල අදහස පමණයි අපි මේ ප්‍රකාශ කළේ, පාලි පාඨ නොකිය. එතකොට ඒ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කර ගැනීම තුළින් විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයන් ක්‍රියාත්මක කරන ආකාරය දැකීම තුළින් කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගන්නට පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ නොකළ නිසාම අවබෝධ කර ගන්නට නැති නිසාම සංසාරයේ නැවත නැවත ඉදදී මෙරි ගමන් කරන්නට සිදු වෙනවා. ඒක නිසා සෑම බෞද්ධයෙකුම වාගේ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. අප මේක ප්‍රථමයෙන් ප්‍රකාශ කළා පටිච්චසමුප්පාද ධම්ම චක්‍රයේ එක ජීවිතයකදී කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. يعني එක ජීවිතයකට පමණක් සීමා කරලා පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන ආකාරය ඒදී අපි ප්‍රකාශ කළේ. ඊට අමතරව මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගෙන් විස්තර වෙන අවිජ්ජා සංඛාර ආදී පදවල අර්ථ නිරූපණයක් දැක්වුවා. විවිධ ආකාරයෙන් මේ අර්ථ නිරූපණක් පෙන්වන්න කලේ. ඊට පස්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කතාව විස්තර කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, සංඛාර නිසා විඥානය ඇති වෙනවා කියන කතාව. පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන ගැඹුරුම තැන තමයි මෙතන. ගැඹුරුම තැන කියන්නේ කෙනෙකුට කිව්වට තේරෙනවා කියන එක නෙවෙයි, ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නැති ගැඹුරු භාවය මෙතන තියෙනවා. මේ අවිද්‍යාව නිසා කුසල අකුසල සංස්කාර, චිත්ත සංස්කාර ධර්ම ගැලීමක් සිදු වෙනවා. ඒ කුසල අකුසල චිත්ත සංස්කාර ධර්මයන් නිසා නැවත පුනර්භවයක් ගෙන දෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියන. මේක ගැඹුරු බවක් තේරෙන්නේ මේක වෙන්නේ කොහොමද කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න එකයි. ඒ කියන එක තේරුම් ගන්න එකේ ඇති ගැඹුරු භාවයක් නේ. නමුත් මේක පැහැදිලි වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන් වන්නේ නැත්නම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීමට හැකියාව ලැබෙන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක අත්දැකපු කෙනෙකුට පමණයි. අවිද්‍යාව නිරුද්ධ වීමෙන්, අවිද්‍යාව නොදක්කම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා කියන කාරණාව හරියට පැහැදිලිව දැකපු කෙනෙක් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන, සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන එක ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙනවා. ඉතින් මේක එක අවබෝධය ලබන්නට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ. කෙසේ වෙතත් අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධයේ සිදුවෙන ආකාරය ගැන සරල වශයෙන් අපි කරුණු ටිකක් කියලා දෙනවා. එතකොට මේ ඇයට තේරුම් ගන්නට තරමක් දුරට පුළුවන් වේවි අවිද්‍යාව තුනේ සංස්කාර ඇතිවීම, සංස්කාර තුනේ නැවත ප්‍රතිසංවිඥානයක් ගෙන දීමත් සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සංස්කාර නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධ. එතන අවිද්‍යාව කියනකොට මේකට කලින් මේ අවිද්‍යාව විස්තර කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා බොහෝ විට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන පදයේ විස්තර කරනු ලබන්නේ කතමාජ වික්ඛේ අවිද්‍යාව යංකෝ වික්ඛේ දුක්ඛේ අඥානං, දුක්ඛ සංඛේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං, අයං උච්චති වික්ඛේ අවිද්‍යාව කියන පාඩේ. මේ විදිහට නෙවෙයි අවිද්‍යාව විස්තර කරන විවිධ අර්ථ දක්වන පාඩ තියෙනවා. අපි මේක තමයි බහුල වශයෙන් භාවිතා කරන ලද පාඩේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද මහණෙනි? දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ සමුදය සත්‍ය දකින්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවය දන්නේ නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදක්කමද තමයි අවිද්‍යාව කියන්නේ. මෙහිදී මේ කල්පනා කරන්නට පුළුවන් අපි මේවා පොත්පත් වලින් කියවලා තියෙනවා. ඒ වගේම ධර්ම දේශනා වලින් අහලා තියෙනවා. අපි මේක දන්නයි කියන්නේ.
එහෙම දැනීමක් නෙවෙයි මෙතන නොදැක්කම කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම දැනීමක් නැතිකම නෙවෙයි නොදැක්කම කියන එකෙන් අදහස් කරන්නේ. මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම අත්දැකලා නැහැ කියන එකයි. දුක්ඛ සත්‍ය මේකමයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. මේ විදිහටමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කියලා තමාගේ හදවත තුළින්ම තමාගේ සිතින්ම ඒක අත්දැකලා නැහැ. මේක තමයි නිරෝධ සත්‍ය කියලා සෝවාන්වත් නොවිච්ච කෙනෙකුට කොහොමවත් අත්දකින්නට බෑ. ඒක නිසා කිසිවෙක් පුත්තජන භූමියේ සිටින ඒක අත්දැකලා නැහැ. ඒ වගේම මේකමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියලා. ඒ කියන්නේ නිරෝධ සත්‍ය ලැබෙන්නේ මේ විදිහට මනස ක්‍රියාත්මක වීම තුළින් මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් කියන කරුණ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. අන්න ඒකයි මෙතන අවිද්‍යාව කියන්නේ. නැත්නම් ඔය කරුණ පිළිබඳ දැනීම ඇති කර ගැනීම නෙවෙයි. එතකොට මේ අවිද්‍යාව තිබෙන තාක්කල් සංස්කාර ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ චිත්ත සංස්කාර නැති වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවිද්‍යාව වශයෙන් දැකීමට වඩා ඊටාත්ම ප්‍රායෝගික අත්නිරූපණයේ විය යුත්තේ අස්මිමානය නොදැකීම අවිද්‍යාව කියන්නේ. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ තියෙනවා මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මීති මානං අස්මිමානං මම කියලා කෙනෙක් සිටිනේ කියන හැඟීමෙන් තමයි අස්මිමානය කියන්නේ. මේක සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ ආත්මයක් තියෙනවා කියන හැඟීම. එයාගේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කර සෝවාන් ආදී මාර්ගඵල ලැබුණු සකදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච අය ගාවක් තියෙනවා. අර මම කියන හැඟීම. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තියෙනවා. මෙන්න මේකට තමයි අස්මිමානය කියන්නේ. මෙන්න මේ අස්මිමානය නිරුද්ධ කිරීමෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එතකොට මේ අස්මිමානය නිරුද්ධ කිරීමට නම් විදර්ශනා භාවනාවක් අනිවාර්යයෙන්ම කළ යුතුම වෙනවා. ඒ විදර්ශනා භාවනා කිරීමේදී සිත තුළ ජීවන සමාධිමත් සිතක් තිබිය යුතුමයි. විශේෂයෙන්ම අරූපාවචර ධ්‍යාන මට්ටමට සමාන වෙන ආකාරයේ සමාධි මට්ටමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එයින් පහළ මට්ටම් වලින්ත් ඒක දකින්නට බෑ. ඒක නිසා ඒ සමාධි ප්‍රඥා දෙක හොඳටම දියුණු කෙනෙක් තමයි අස්මිමානය නිරුද්ධ කරන්නේ. යම් කිසි කෙනෙක් එහෙම දියුණු වෙලා සිටිනවා නම් අනාගාමී වෙච්ච කෙනෙක් නම් ඔහු භාවනා කරගෙන යනකොට තමන්ගේ මුළු රූපස්කන්ධයම සම්පූර්ණයෙන්ම දියවි යාමක් දකිනවා. මේක අනිත්‍ය දැකීමක් නෙවෙයි. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙ නැති යන එක. මේ රූපේ නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන එක ඊට පෙර ඊට පෙර භාවනා අවස්ථාවලදී අත්දකින්නට පුළුවන්. හැම මොහොතෙම තත්පරයකට ලක්ෂ කෝටි වාරයකට වැඩි ප්‍රමාණයක් ඊටත් වැඩි වේගයකින් මේ රූප බිඳිනවා, නැති වෙනවා, ඇති වෙනවා, ආය නැති වෙනවා, ආය නැති වෙනවා. ඒ වගේම තමන්ගේ සිතත් ඊගාගෙම ඊටත් වඩා වැඩි වේගයෙන් බිඳින ආකාරය දකින්න පුළුවන්. මේ අනිත්‍ය දර්ශනය. ඒ අනිත්‍ය දර්ශනයේ ඉක්මවාගේ එකක් තමයි අපි මේ කතා කරන්නේ. අර ඒ භාවනා කරගෙන යනකොට දර්ශනා භාවනා කරන මේ ඔක්කොම දියවි යනයි කියලා. දියවි යාම කියන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචනේ තමයි නිරෝධය කියලා. නිරුද්ධ වී නිවි යනවා කියන්නේ. ඒක තමන්ගේ මුළු රූප කයම සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක්වත් නැතුව නිරුද්ධ වී නිවි යෑම. ඒ නිවි යාම සමගම මුළු විශ්වයේ යන්තා රූප තිබෙනවා නම් ඒ සියලුම රූප නිවි ජීවි යෑම සම්පූර්ණයෙන්ම සිතට අරමුණු නොවීමක් සිදු වෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ මුළු විශ්වයම තනිකර හිස්සු අභ්‍යවකාශයක් බවට පරිවර්තනය වෙන අවස්ථාවක්. තමන්ගේ ශරීරයත් සහිතව. එතකොට මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම අරූපාවචර ධ්‍යාන සිතකට සිතපත් කරන අවස්ථාවක්. මේක විදර්ශනා භාවනාව තුළින් අරූපාවචර ධ්‍යාන වලට යන්න පුළුවන් එක් අවස්ථාවක් පමණයි. ඔය ආනිච්ච සප්පාය වැනි මධ්‍යම නිකායේ දෙන සූත්‍රවල මේ කරුණ මම කියනවා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. එතකොට මේ විදිහට මේ මුළු විශ්වයම තනිකරම හිස්සී ගියාට පසුව දියවි ගියාට පසුව හිස්සී නෙවෙයි. ඒ දියවි ගියාට පස්සේ ඊට වෙන්නේ නාම ධර්මයක් තාමත්ම සියුම් නාම ධර්මයක්. මේ නාම ධර්මයක් දියවි යනවා දැක්කොත් එහෙම භාවනාව තුළින් එතකොටම Tamanට තේරෙනවා මුළු විශ්වය පුරාම මේ මම කියලා සත්‍ය කියලා ගන්න මොකක්වත් දැන් නැහැ නේ මමයා කියන එක ඉවරයිනේ කියලා තේරෙනවා. මමයා කියලා යම් කිසි සත්‍යයක් අපි ගත්තා නම් පුද්ගලයෙක් ගත්තා නම් ඒක වැරදි දෘෂ්ටියක්. මේ මමයා කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා.
එතකොට ඒක දකින්නකොටම අර අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම දකින්නකොට සමාගයේ ලෝකයේ තුල Taman කියලා කෙනෙක් නැහැ, සත්‍යයක් නැහැ, ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම ලෝකයක කිසිම දෙවියෙක් කිසිම ග්‍රහණයක් කිසිම මාරයෙක් කිසිම අමනුෂ්‍යයෙක් කිසිම ත්‍රිසං සතෙක් කිසිම මිනිහෙක් කිසිම අන්තිශි සත්‍යයක් නැති බව පැහැදිලිවම දැකලා තියෙන්නේ. තමා වගේමයි බාහිර ලෝකෙ. ඒකට තමා කිසිම කෙනෙකුට අයත් හෝ තමා කිසිම කෙනෙකුගේ නෑදෑයෙක් මිත්‍රයෙක් නොවන බව පැහැදිලිව දක්වණය වෙනවා. ඒ වගේම අන්තිශ කෙනෙක් තමාගේ නෑදෑයෙකුත් මිත්‍රයෙකුත් දූ පුතුලා ආදී සම්බන්ධතාවයක් නැති මොනවත්ම නැති ධර්මයි කියලා වැදෙන්නේ. එතකොට තමයි අර උපාදාන ගිලිහියාම සිදුවන්නේ. මේ විදිහට හතර ආකාරයකින් මේ ශූන්‍ය දර්ශනය මේ ගිලිහියාම දකින්න පුද්ගලයාගේ සිත තුළ අර අස්මිමානය කියන එක නිරුද්ධ වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ ශිෂ්‍ය හිතක් තියෙන්නේ. ඊට පස්සේ කොච්චර භාවනා කරන්න වාඩි වෙනකොට මේ සිතටපත් වෙනවා. ඊට පස්සේ මොකක්වත් කරගන්න නැහැ. කොච්චර රූපයක් දිහා බලන්න බෑ රූප පේන්නේ. සිතක් දිහා බලන්න බෑ සිතක් දර්ශනය වෙන්නේ. ඉතින් මෙතෙන්දී බොහෝ දෙනෙක් කල්පනා කරනවා රැවටෙන අවස්ථාවක් තියෙනවා මේ අන්තිම තැනට පැමිණෙන්නේ කියලා. ඒ අන්තිම තැනට පැමිණෙන්නේ කියන හැඟීම තියෙන තාක්කල් එයින් එහාට එවැනි පුද්ගලයෙකුට ගමන් කරන්නටත් බෑ. ඒක වැරදි අදහසක්. ඉතින් යම් කිසි දවසක ඒ අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්මයන් ඒ කියන්නේ අර මොකක්වත් නැතිලා ගියේ තියෙන අවස්ථාවේ තියෙන ස්කන්ධ ධර්මයන් විශේෂයෙන්ම නාමස්කන්ධ හතර පංචස්කන්ධයෙන් ඒ නාමස්කන්ධ ධර්මයන් හතර පැහැදිලිව දැකලා ඒකත් නිවි යාම දැක්කොත් රහත්ෝ කෙනෙකුගේ විමුක්ත සිත උදා වෙනවා. නිදහස් සිත. මෙන්න මේ විමුක්ත සිත උදා වුණාට පස්සේ එවැනි පුද්ගලයාගේ සිත තුළ කිසිම සංස්කාර ගැනීමක් සිතිවිලි ගැනීමක් නැහැ. ඕනේ තරම් වෙලා ඉන්න පුළුවන් මොකක්වත් සිතිවිලි සිතට එන්නේ නැහැ. පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි දවසක් නෙවෙයි තුනක් නෙවෙයි ඕනේ තරම් ඉන්නද. නිරායාසයෙන් සිතිවිලි ගැනීමක් ඉන්නේ. ඇහැට කවර රූපයක් දැක්කත් දැකීම මාත්‍රයි හොඳයි කියලා හිතන්නේ නැහැ, නරකයි කියලා හිතන්නේ නැහැ, ගැහණියක් කියලා හිතන්නේ නැහැ, මිනිහෙක් කියලා හිතන්නේ නැහැ, ලස්සනක් නැහැ, කැතක් නැහැ, මොනම දෙයක්වත් නැහැ. දැක්කා ඉච්චරයි. ඒක දැනීම මාත්‍රෙන් නතර වෙනවා. දැන් මේ පාඩ දිගේ යනකොට එක එක දේවල් දකින්නවානේ. වැලි කැට දකින්නවා, ගල් කැට දකින්නවා. ඌව දැක්කයි කියලා හිතන්නවත් නැහැ කිසි සිතෙන්න. ඒ වගේ. එතකොට කනට ඇහෙන ශබ්දත් එහෙමයි නාසයට ගඳිවට කයට මනසට දැනෙන මනස මොකක්වත් අරමුණු නැහැ. අනිත් ඉන්ද්‍රයන් මේ විදිහට අරමුණු හාවට පස්සේ කිසිම දැනීමක් නැති යනවා. එතකොට පැහැදිලිවම පේනවා අර අස්මිමානයේ කියන මම කියන හැඟීම තිබෙන තාක්කල්ම කලින් ඒවා තිබුණානේ. ඒ තිබෙන තාක්කල්ම નિરાයාසයෙන් සිතවිලි ගැලීමක් ගලණය වුණා. සිතවිලි ගලන්නට පටන් ගත්තා. සිතීම ගැලීම සිදු වුණා. ඒකට දැන් මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ සමාංග සිත නිසල වෙලා සාන්ත වෙලා සංසිඳිලා පටිපස්සද්ධියටපත් වෙනවා කියන්නේ සංසිඳිලා නිවිලා ගිහිල්ලා කියන එක පැහැදිලිවක් දකින්න. ඉතින් එයාට ඕනේ නම් කැමැති තාක් වෙලා කොහේ ඉන්නද පුළුවන් මොනම සිතිවිල්ලක්වත් ඉන්නේ. යම් කිසි වෙලාවකින් Tamanට ඕන නම් යම් කිසි දෙයක් ගැන මොනවා හරි සිතන්න හරි කියන්න හරි ධර්මයක් ගැන කල්පනා කරන්න හරි එතකොට ඕන නම් පුළුවන්. ඒක ආයාසයෙන් කරන දෙයක්. නිරායාසයෙන් සිදුවන ක්‍රියාදාමයක් නෙවෙයි. ඕනෑම අවස්ථාවකදී මේ ඔක්කොම අත්හරිනවා කියන හැඟීම ඇති වෙන්න යන්නේ තප්පරයකින් ලස්සකින් එකක පමණ ඉතාසලු කාර්යයක්. ඒ හැඟීම එනකොටම අර සිත නිකම්ම උඩට මතේ. ඊට පස්සේ මොකක්වත් සිටින්නේ. අත්හරින්නේ කියන අදහස ඒක කොහොමද අවශ්‍ය වන්නේ. එතකොට එවැනි කෙනාට ඉතාමත්ම පැහැදිලිව දැක්වෙන මනේ මගේ සිත තුළ අවිද්‍යාව ඉස්සර තිබුණා නොදක්කම තිබුණා. ඒ නොදක්කම තිබිච්ච නිසා මේ විදිහට විවිධ සිතිවිලි ගැලුවා. ලෝභයත් ආවා, ද්වේෂයත් ආවා, මුලාව, මෝහයත් ආවා. ඉතින් නොඑක ආකාර අකුසල සිතිවිලිත් ආවා, කුසල සිතිවිලිත් ආවා. මෛත්‍රිය, කරුණාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔක්කොම සංස්කාර ධර්ම. මෙවැනි චිත්ත සංස්කාර ධර්ම මේක තිබුණු නිසා ගැලුවයි කියන එක පැහැදිලිවම ඔහුට තේනවා. එතකොට මේ ධර්මයේ නිරුද්ධ වෙච්ච නිසා මගේ සිත දැන් විමුක්තයි කියලා දකිනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා විමුක්තස්මි විමුක්ත මේටි පජානාති කියලා. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණායි කියලා දකිනවා කියන එකයි අදහස. ඒක මේ බොරුවට දකිනවා හිතන එකක් නෙවෙයි. පජානාති කියන එක පැහැදිලිවම තමන් අත්දකින්න. එතකොට එවැනි කෙනාට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ. අවිද්‍යාව මගේ නිරුද්ධ වුණා. ඒක නිසා සංස්කාර මෙලෙසින් නිරුද්ධ වුණා කියන කතාව
ප්‍රත්‍යක්ෂ වෙනවා මේක දකින්නට බෑ ඔය කියපු අත්දැකීම ලැබපු නැති කිසි කෙනෙකුට. ඒක දකින්න බැරි නිසාම මේ ධම්මේ ඊටාම ගැඹිරයි. ඕක දැක්කම නැවත ඉපදීමක් නෑ සංසාරේ ඉපදී යන්නේ නැහැ. ඉතින් ඕක දකින්න කියලා නැවත නැවත ඉපදී යනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒතසබ්බ ආනන්ද ධම්මස අනුබෝධ අපටිවේදා එවමයන් පජා දීගමද්දාන සංදායතං සංසාරිතං මේ ධර්මයේ නොදත් නිසා ආනන්ද මේ ලෝකේ සත්‍ය මේ මුළු සංසාරයේ පුරා දිගින් දිගට ඉඳී මෙරිමෙරි යනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සහ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන එක ওই විදිහට තමයි ප්‍රායෝගික වශයෙන් හදවත තුළින් දකින්නේ. එතකොට ඒ පුද්ගලයාට දැන් අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරගෙනාට සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඒ පුද්ගලයාට තමයි පුළුවන් වන්නේ සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා නැවත නැවත භවයේ යන්නේ මේ විදිහටයි කියන එක අත්දකින්න. අත්දකින්න මේ අනිත් අය කාටවත් ඔය කොච්චර කිව්වත් අත්දකින්න. මේ ධර්මයේ දකින්න නැති කිසිම කෙනෙකුට මේ ධර්මයේ අත්දකින්නට බැහැ. එතකොට මේ සංස්කාර පත්‍ය විඥානං වෙනවා ඒකාතකින් අනිත් පැත්තෙන් බලපුවම මේක විරුද්ධ පැත්ත බලනකොට ප්‍රතිලෝම පැත්ත සංඛාර නිරෝධ විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරෝධ. දැන් අර විදිහට සංස්කාර ඔක්කොම සිත තුළ නැහැ. සිත නිසල වෙලා සාන්ත වෙලා ඒ දැනීමක් තියෙනවා කිසිම අරමුණක් නැහැ. Tamange ඒ සිත තියෙන පුද්ගලයාගේ ඇඟවත් ඒ සිත ගණන් ගන්න. එතන පුද්ගලයා කියන වචනේ වැරදි. يعني එහෙම පුද්ගලයෙක් ලෝකේ නැහැ. රහත් වුණා කියලා කෙනෙක් ලෝකේ නැහැ. එතකොට රහත් වුණාට පස්සේ දෙන්නම් පානවා කියන පුද්ගලයෙකුත් ලෝකේ නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මයන් ඇති නැති යම්. ඕවා නොදක්කය තමයි මේ විදිහට පුද්ගල අදහස් දාලා සත්‍ය පුද්ගල සංඥා දාලා කතා කරන්නේ. එතකොට එවැනි පුද්ගලයාගේ දැන් සිත තුළ මොනවද සිටිලි කරන්නේ ඔය ඕනතරම් නිකන් ඉන්න පුළුවන් නිරායාසයෙන් සිටිලි ඉන්නේ. ඉතින් මේ පුද්ගලයා දැන් අපි හිතමු බණක් කියලා නැත්නම් භාවනා කරනවා මෛත්‍රී කරනවා මොකක් හරි කරනවා කියලා. ඒ කරනකොට පැහැදිලිවම එයාට ඕන නම් එක ශ්‍රේණියකින් යටිසිතට හිත යොමු කරනකොටම අර මොකක්වත් නැති විමුක්ත සිත දකින්න. විමෝචන චිත්තං දීපජානාති කියලා ඒක බුදුහාමුදුරුවෝ දක්වනවා විමුක්ත සිතක් කියලා ඒක දකින්නවා කියන්නේ. එතකොට ඒක එහෙමම තියෙද්දි මතු පිසිතින් මේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා අර යටිසිතට මේක ගැට ගැහෙන්නේ. ඒකට සම්බන්ධ වන්නේ. මේක වෙන් වෙච්ච දෙකක්. විසංයුක්තෝ විප්පමුක්තෝ කියන වචනයක නිසා බුදුහාමුදුරුවෝ දක්වන සංයුක්ත වෙලා බැඳිලා නැහැ. ඒ වගේම එකට එකතු වෙලා නැහැ. ඒකයි විසංයුක්තෝ විප්පමුක්තෝ. ඒ දෙක වෙන් වෙලා තියෙන්නේ. දෙකක්. එතකොට පැහැදිලිවම පේනවා මේ කරන ක්‍රියා එකක්වත් කුසල්වත් නෙවෙයි අකුසල්වත් නෙවෙයි. ඒ වුදු ක්‍රියා මාත්‍ර පමණයි කරන ක්‍රියාදාමය විතරයි. මෙන්න මේ தත්ත්වය නොදැවූ කිසි කෙනෙකුට කියන්නට බෑ මේ රහත්ෝ කෙනෙක් කුසල අකුසල කරන්නේ නැත්තේ. හේවැනි කෙනෙක් කරන දේවල් ක්‍රියා මාත්‍ර පමණයි කියන එක කිසි කෙනෙකුට අත්දකින්න පුළුවන් ක්‍රියාදාමය නේ. කියන්න පුළුවන් ලියන්න පුළුවන් ඒක වෙනම දෙයක්. අත්දකින්නට බෑ. එතකොට තේනවා තමන්ගේ සිත තුළ සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා කියලා. මෙන්න මෙහිදී පැහැදිලිම දර්ශනයක් ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන සංස්කාර කියන්නේ අන්තිසාවක් නෙවෙයි සිත තුළින් විරායාසයෙන් සිටිවිලි ගලා යාමේ ශක්තිය නැත්නම් සිත තුළින් විරායාසයෙන් සිටිවිලි ගලන එක කියන්නේ. ඒක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් ධ්‍යාන සිත් වෙන්නත් පුළුවන් ඕන එකක් වෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාවි සංඛාරා අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාවි සංඛාරා අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාවි සංඛාරා කියන. අවිද්‍යාව නිසා කුසලුත් වෙනවා අවිද්‍යාව නිසා අකුසලුත් වෙනවා අවිද්‍යාව නිසා ධ්‍යාන සිත් ඇති වෙනවා. ආනිඤ්ඤ කියන්නේ නොසලෙන තත්ත්වයටපත් වූ සිත්. එතකොට මේ විදිහට ඒ කුසල සිදු නොවන තත්ත්වය ඔහු අත්දැකලා තියෙනවා. දැන් මේ සිත දිගින් දිගට ගලාගෙන යනවා මරණ මොහොත දක්වාම. සද්ද නින්දකට ගියෝ ශේ නැති කරොත් වාගේ තත්ත්වෙකදී ඔය මොකක්වත් නැහැ. ඉතින් මොකක්වත් නැතුව සම්පූර්ණ හිස් භාවයකට යනවා මොකක් ඔක්කොම නිවිදයන්. එහෙම නැති අවස්ථාවලදී නිකන් ඉන්න වෙලාවට ඕනේ තරම් වෙලා ඒ සිතින් ඉන්න පුළුවන් මොනමාරුණක් වන්නේ දැනීමක් පමණයි. ඉතින් මතු පිට සිතින් ඕනේ නම් ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ඕනේ සිතිවිල්ලක් ඕනේ නම් හිතන්න පුළුවන්. Taman ඕනේ විදිහට හිතේ. හොඳයි කියලා හිතන්න පුළුවන් නරකයි කියලා හිතන්න. ලස්සනයි කියලා හිතන්න පුළුවන් කැතයි කියලා හිතන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න නැහැ උදේ තුන් හිතන්නේ. ඒක නිසා
නත්තිපාපන් නකුබ්බස්ස කියලා තියෙනවා මේ එවැනි කෙනාට මෙහෙමයි ඒගාකා තියෙන පානින්නිකේ වනෝනාස්ස හරිය පානිනා විසං නාබ්බනං විසමන්නේති නත්තිපාපන් නකුබ්බතෝ අතේ තුවාලයක් නැත්තම් හරිය පානිනා විසං අල්ල අතින් අල්ල ඕනෑම විසක් අරන් දාන්න පුළුවන් මොකද තුවාලයක් නැති නිසා ඇතුළට උරාගන්නේ තුවාලයක් තියෙන පුද්ගලයා විසාර කරන පැත්තකට දාන්න ගියොත් ඒ විස තුවාලය තුලින් ශරීරය උරාගෙන ශරීරගත වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ කියන අතේ තුවාලයක් නැත්නම් විසාරගෙන යන ඒ වගේ නැති පාපන්න කුබ්බතෝ අරවාගේ සිතක් තියෙන කෙනාට මොකක්වත් නැතුව අත්හැරලා තියෙන නිසා මොනම පාපයක්වත් නැහැ කියලා. පාපය ඇසිදෙන්නේ නැහැනේ කුසල තියෙන්නේ නැහැ අකුසල තියෙන්නේ නැහැ. එතකොට මේ සිත ක්‍රියාත්මක වෙනවා මරණ මොහොත දක්වා දිවගෙන යනවා. එයාට තේනවා පැහැදිලිවම මේ සිත පවතින හේතු. හේතු මොකද්ද? Taman උපදින කර්ම ශක්තිය තියෙනවා. බුදු වුණත් මැරෙන්න පානකන් ජීවත් වෙන්නේ. ඒක උපදින කර්ම ශක්තිය තියෙනවා. අවශ්‍ය නම් ආය සංස්කාර වලින් පුළුවන් බුදු කෙනෙක් වගේ උත්තරම කෙනෙකුට. ඒක වෙනම දෙයක්. නමුත් ආය සංස්කාර වල නම් ජීවිතේ කෙරෙන්න වෙන අනිවාර්යයෙන්ම ඒ ආශය වෙනට පස්සේ. එතකොට මේ ආශය ඒක පවත්වාගෙන යාමට හේතුපාදකෝ සත්‍ය කාරණාවක් ප්‍රත්‍ය වෙන කාරණාවක්. තමන්ගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය දන්න හදවත මේ වගේම පෙන්නේ හැලී මොළේ වගේ ඉන්ද්‍රිය. ඒ මොකක් හරි එකට අපි ආශයක් කියමු ඉන්ද්‍රිය නොවේ හරි මොකක් හරි කොටස් තියෙන. ඒ කොටස් වල යථා ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට තරම් සුදුසු මට්ටමට ওই ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒක දුර්වල වෙලා කැඩිලා බිඳලා විනාශ වෙලා එහෙම බෑ. ඒකත් එක්තරා හේතුවක් වෙනවා. මේ ශරීරයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙන හේතු ටික ඔක්කොම තියෙනවා. ආස්වාද ප්‍රස්වාස ශරීරයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය හේතුවක්. අපි හුස්ම ගන්න නැතුව පිට ගන්න නැතුව හිටියොත් විනාඩි දෙකක් තුනක් ඉඳී වැඩි වුණොත් තුනක්වත් ඉන්න බෑ නැගිලා වැටෙනවා. ස්වභාවික සීතල උෂ්ණ දෙක මේ අංග පවත්වාගෙන යන්න හේතු වෙන කරුණු දෙකක්. අධික සීතල තැනට ගියොත් අපිට ඔරොත්තු දෙන්නේ නැති දෙවෙනි නැගිලා වැටෙනවා. අධික උෂ්ණ තැනකට ඇඟට ඔරොත්තු දෙන්නේ නැති උෂ්ණ තැනකට ගියොත් නැගිලා වැටෙනවා. ඒකයි උෂ්ණය වැඩි වෙන රටවල ඒකේ සමහර කාලවල මිනිස්සු වැඩිනේ සීතල වැඩි කාලයක සමහර සීතල රටවල මිනිස්සු නැහැ. එතකොට ඒකත් ආහාර එකක් මේ ශරීරයේ පවත්වාගෙන යන. ඉතින් ආහාර දුන්නොත් මේ ශරීරයේ පවතී දවස් 6ක් 7ක් වෙනකොට හිටින්න නැහැ. වතුරක් බොන්නේ නැතුව හිටියොත්. එතකොට වතුර බීලා ජීවත් වෙන්න පුළුවන් වතුරක් නොබී හිටියොත් ඉතින් දවස් 7කින් විතර මැරෙනවා. එතකොට ඒ ආහාරات එක්තරා ප්‍රත්‍ය වෙන කාරණාවක් තමයි. ඊළඟට මේ ශරීරයේ රූප කොටස් ඇතුළේ තියෙන මූල ධාතු අතරින් පඨවි ආපෝ තේජෝ වායු තියෙනවා. ඔය මූල ධාතු අතරින් තමයි ලෝකේ ඕනෑම රූපයක් හැදලා තියෙන්නේ. එන්න මේ මූල ධාතු අතරේ සමතාවය තියෙන්න ඕන. සමබරතාවය. කියන්නේ එකක් හැදිලා අනිත් එකක් අධික නිසා මුස්සන් වෙලා අනිත් එක පහත් වුණොත් එහෙම හරියන්නේ නැහැ. ඔව් අපට අවශ්‍ය ප්‍රමාණය අපිට කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය සමබර තත්ත්වයෙන් පවතින තාක්කල් පමණයි ජීවිතේ පවතින්නේ. ඔය එක කොටසක් හරි පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ ඔය එකක් හරි අතිශයින් උත්සන්න වීමක් හෝ අතිශයින්ම පහළ වැටීමක් වුණොත් ජීවිතේ මැරෙනවා. ඉතින් මේ විදිහට රූපේ පවත්නා හේතුන් එක තියෙනවා. නාමයේ පවත්නා හේතුන් තමයි අර කර්ම ශක්තිය ආදී. මේ ඇඟේ එල්ල තමයි මේ සිත පවතින්නේ. ඉතින් මේක හරියට දකිනකොට මොනම ආකාරයකින් හරි මේ රූපේ පවත්නා හේතුන් නැතිවීමෙන් හරි ආයශය ගෙවීමෙන් හරි එහෙම නැත්නම් කර්මයේ ගෙවීමෙන් හරි නැත්නම් අකාලේ කවුරු හරි වෙඩි තියනවා බෝම්බ එකක් වෙනවා මොකක් හරි එකක් එහෙම හරි මේ ශරීරයේ කැඩිලා බිඳිලා මැරිලා වැටෙනකොට මේක එල්ලිලා පැවති අර විමුක්ත කියන සිතට එල්ලෙන්නට තැනක් නැහැ. බඩ ඒක එල්ලිලා හිත මේ රූපේ එල්ලීගෙන සිත පවතින හදවත ඇසුරු කරගෙන මොළය ඇසුරු කරගෙන. ඉතින් මේ දෙකේම ක්‍රියාදාම මෙතෙන් අවශ්‍ය වෙනවා. එතකොට මේ දෙකේම ක්‍රියාදාම නැති ගමන් නියන්තයි නියම මරණයට පස්සේ අර සිතට යන්ට එල්ලෙන්නට තැන නැහැ සිත නිවෙනවා. ඒ සිත නිවෙනකොට මේකේ කිසිම කුසල ලකුසල කර්ම මොකක්වත් සැක කරලා නැහැ. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ. අස්මිමානිය නිරුද්ධ කරලා තියෙන්නේ මම කියලා කෙනෙක් හැඟීමක් නැහැ. ඒක නිසාම ඔහුගේ සිත තුළ පැහැදිලිවම සබ්බ ලෝකේ අනිවිගත සංඥාව කියන සාවලෝ පිටලා තියෙන මුළු බෙස්සේ කිසිදක ඇලීමක් නැතිකම.
يعني මේ ලෝකේ කොතනක ඉපදුනත් ප්‍රතිසන්දි විඥානය කියන දැනීම ගිහිල්ලා පහළ වෙනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ඒක. ඒක පහළ වෙච්ච ගමන් ඒ බවලට සුදුසු පරිදි රූපකයක් තියෙන බව තියෙනවා, රූපේ නැති බව තියෙනවා, රූපේ තියෙන බවවල නම් රූපකයක් පහළ වෙනවා. ඉතින් ඒවා මම මගේ කියලා අල්ලගෙන බදාගෙන ඔය කටයුතු කරන අවිද්‍යාවෙන් කැරකි. මේ தත්ත්වය දැකලා මේ මුළු විශ්වයේ කිසි තැනක මේක පහළ නොවිය යුතුයි කියන කාරණාව හදවතට කැවි ගොස් තිබෙනවා. ඉතින් ඒක නිසා ඔය රතන සූත්‍රයේ එහෙම කියනකොට කියනවා කිහිනම් පුරාණ නවන්නත්ති සම්භව. පැරණි දේවල් කර්ම ඔක්කොම සීනක්ෂේ වෙලා පුනර්භවයගෙන දෙන කර්ම ශ්‍රේ වෙලා කර්ම විපාක නෙවෙයි. නවන්නත්ති සම්භවං අලුතෙන් කර්ම කරන්නේ නැහැ. මොකද කුසල කරන්නේ නැහැ, අපසල කරන්නේ නැහැ කියවනේ මම. කීනා ජාති මේ කියන්නේ කීනම් පුරාණ නවන්නත්ති සම්භවං විදක්ත චිත්තා. මේ භවයේ ගැන කිසිම හැඟීමක් නැහැ, විරක්ත බැඳීමක් නැහැ. ඒ කියන බීජේ වූ අවිද්‍යාව නිරුද්ධ කරලා ඊළඟට අවරිවලි ඡන්ද මේ රෝසේ පාසඳා කටීමේ තියෙන ඡන්දේ සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒක නිසා නිබ්බන්ති දෙහිරා යතහයන් පදීපෝ පහනක් නිවනාසේ මේ ඥානවන්ත තැනැත්තා නිවිලා. ඉතින් මරණ මොහොතේදී මේ ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරයට පැහැදිලිවම Tamanට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට Tamanගේ සිතින්ම එවැනි කෙනාගේ සිතින්ම කියවෙනවා හීනා ජාති යුසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය නාපරං ඉත්තත්‍යාති පජානාති. මේක රහතේ සෑම කෙනෙකුගේම සිත තුළින් නිරායාසයෙන්ම මතුවෙන ධර්මතාවයක්. ජාතිය සේවනා කීනා ජාති විශේෂම් බ්‍රහ්මචර්යයන් කළ යුතු බ්‍රහ්මචාරී ජීවිතයේ වාසය කරලා නිම කළා. ඒ කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. කතං කරණීයම් කළ යුතු දේ කළා. නාකරං ඉත්තත්‍යාති ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැහැ කියලා පජානාති දැනගන්න. ඉතින් මෙන්න මේ தත්ත්වයේ සිටින පුද්ගලයා මුළු ලෝකෙමත් අත්හැරලා තමන්ගේ සංස්කාර ලෝකයක් ඇතුළත කිසියක ගැලීමක් බැඳීමක් මොකක්වත් නැහැ. මම කියන හැඟීමක් මොකක්වත් නැහැ. ඒකාන්ත වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මම දුකක් කියලා අවබෝධ කරලා තියෙන පවත්තන් දුක්ඛං. මේක නිවියමම අපවත්තන් සකම් නොපැදීමමයි සැපය කියන එක තේරුම් අරගෙන තියෙන්නේ. ඒක නිසා අර මරණ මොහොතේ යනකොට ඔය ඔක්කොම දේවල් බාහිර ලෝකේ සත්‍ය අල්ලගෙන දඟලනවා වගේ නෙවෙයි. අනේ මේක කවදද නැති වෙන්නේ කියන හැඟීමෙන් වෙන ලෝකෙ මිනිස්සු මැරෙන්න බයයි. මෙතන ඒක අපරිතස්සං. මේ එවැනි කෙනෙකුගේ සිත තුළ පරිතස්සනාවක් ඇති ගැනීමක් නැහැ. එතකොට මේක කොයි වෙලාවෙද මැරෙන්නේ කියන එකයි එයාට උතුම්ම දේ. මේ පවතින එක මහා කරදරයක් වදයක් කියලා තියෙනවා. පන්න බහරං විසංයුක්තං මේ බර පැත්තට දාලා තියෙනවා. මේ බර මහා විශාල එකක් මේ පංචස්කන්ධ බර අඤ්ඤම් බහරං අනාදී වෙනත් බරක් ඇද ගන්නට එපා කියන එක හදවත තුළ පැහිලා තියෙනවා. එන්න මේ පුද්ගලයා ඒක නිසා මේ මොකක්වත් නැහැ මුළු විශ්වයම සිටින් අතහැරලා තියෙන කොයි දේ කර කර හිටින මරණ මොහොතකට ආවත් ඒ මරණ මොහොතේ එකපාරට එක කියන්නේ තප්පරයකින් ලක්ෂෙන් දසලක්ෂෙන් එකක් ගන්නටත් වඩා සුළු කාලයක් තුළ මේ සියල්ලම අතහැරින කෙනෙකුට අර නිවිච්ච සිත ඇති වෙනවා. ඒ නිවිච්ච සිත පහනක් නිවනාසේ නිවෙනකොට නැවත තැනක පහළවන්නට කිසිම හේතුවක් නැහැ. මෙන්න මේක අත්දකපු කෙනෙක් තමයි දකින්නේ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන්නේ. සංස්කාර නිරුද්ධ වීම නිසා විඥානය නිරුද්ධ වෙනවා. පුනර්භවය නිරුද්ධ වෙනවා. මේක සාමාන්‍ය මොන්නම ආකාරයකින්වත් තර්ක වලින් විතර්ක වලින් ඔප්පු කරලා දැනගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අපි කියනකොට මේ කාරණාව මේ ඇයිද තේරෙන්නේ වෙනම දෙයක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නැත්නම් මේ ධර්මය අවබෝධ කරලා නැහැ. ඔය ප්‍රත්‍යක්ෂ අත්දැකීම සුළුපටු අත්දැකීමක් නෙවෙයි, අති ගම්භීර වූ අත්දැකීමක්. එතකොට එයාට පැහැදිලිවම පේනවා සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥානයේ ගෙන දෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඊට ඉස්සෙල්ලා එක නිකන් හැඟීම් මාත්‍රයක් පමණයි. ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් අත්දැකීමක් නෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා කලින් ඊට ඉස්සර අස්මිමානේ නිරුද්ධ කරන්න ඉස්සෙල්ලා ඒ කලින් කිව්වා. ඊට ඉස්සෙල්ලා
අපි මේවා ඔක්කොම අල්ලගෙන හිටියනේ මම කියලා අල්ලගෙන හිටියා මගේ කියලා අල්ලගෙන හිටියා තණ්හාවයි තිබුණා මානෙ තිබුණා එතකොට උපාදාන කරගෙන හිටියා භවයේ රැඳී සිටීමට ජීවත් වීමට ආශාව තිබුණා මේ භවයෙන් හරි වෙන භවයක හොඳ තැනක හරි ගිහිල්ලා උපදින්නට ආශාව තිබුණා ඔය වගේ නොවේ දේවල් තිබුණා අවිජ්ජාව තිබුණා තණ්හාව තිබුණා උපාදාන තිබුණා කර්ම රැස්ීමේ ශක්තිය සිත තුළින් කර්ම ගලා ඒමේ ශක්තිය කර්ම භව ශක්තිය තිබුණා මේවා තියෙනකොට සිත එකක් ඇති සිත නැති වුණා ඒක නැති වෙනකොට තව සිතක් වෙනවා ආය සිතක් ඇති වෙනවා ඒක නැති වෙනකොට තව සිතක් වෙනවා ඒ සිතක් නැති වෙනවා ආය සිතක් වෙනවා මේක ඉතින් දිගින් දිගට ඔය ගලාගෙන බලන්න යනවා කියන්නේ මරණ මොහොතේ ඕ තත්ත්වයේ මෙදා ආවා ඒ තිස්සලාම වල එතකොට ඒ භවයේ මරණ මොහොතේදී ඒ ශරීරයේ ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ ශරීරයේ මැරෙන නිසා එතනින් මේ සිත නිරුද්ධ වෙනකොටම ඒක පහනක් වෙනවාසේ නිවෙන්න බෑ වේගෙන් ආපු ඇති නැතිව ක්‍රියාදාමය අර ආසන්න වශයෙන් පහළ වූ සිතට අනුරූප වන ආකාරයෙන් කොහේ හරි භවයක ගිහිල්ලා මේක හට ගන්නවා සංඛාර පත්‍ය විඥාන මේ විදිහට දකින්න මේ විදිහටයි මේක සිදුවන්නේ කියලා. එතෙන් සංඛාර නිරෝධා විඥාන නිරෝධ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වන්නේ මේ විදිහටයි කියන එකත් පැහැදිලිව දකින්න. මෙන්න පටිච්චසමුප්පාදයේ ගැඹීරම අවස්ථාව තමයි ඔය. පටන් ගන්නෙ මොකෙන් තමයි බුදුහාමුදුරුවෝ. බොහෝ අවස්ථාවල පටිච්චසමුප්පාද දන්නම් පටන් ගන්නෙ ඔකෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. නැත්නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අර විඥානේ නිරුද්ධ වුණා නම් ප්‍රතිසංවිඥානේ නිරුද්ධ වුණා නම් ඉතින් ජාතියකුත් නැහැ, ජරාවකුත් නැහැ, ව්‍යාධියකුත් නැහැ, මරණයකුත් නැහැ, තෝක පරිදේව දුක් දෝමනස් මොකක්වත් නැහැ. ඒක මේ තස්සේ ලස්ස දුක්ඛ කන්නස නිරෝධෝ හෝති. ඒ ආකාරයෙන් මේ මහා දුක්ගිනි ජාලාව නිරුද්ධ වී නිවියන. ඉතින් ඒක නැත්නම් සංඛාර පත්‍ය විඥානං නැවත ඉපදුණා නම් ඉපදිච්ච ගමන්ම ඉතින් ජාතියක් වෙනවා, ජරාවක් වෙනවා, ව්‍යාධියක් වෙනවා, මරණයක් වෙනවා, නොඑක කායික දුක් වෙනවා, මානසික දුක් වෙනවා. අපේ තියෙන ඔක්කොම දුක් Tamanගේ පංචස්කන්ධ ලෝකේ තියෙන තාක්කල් දුකිනවා. ඒ මේ තත්ත්වයේ දස දුක්ඛප්පන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. මේකයි දුක්ඛ සත්‍ය, මේකයි දුක්ඛ සමුදය සත්‍ය, මේකයි නිරෝධ සත්‍ය කියලා පැහැදිලි වශයෙන් වෙන පුද්ගලයාක් දකින්න. දකින්නකොට මේ දැන් දකින්න මේ නිරෝධ සත්‍යම තමයි අන්තිමේදී මාර්ග සත්‍ය බවට පත් වෙලා මේවා පහනක් වෙනවාසේ නිවි යන්නේ කියන එකක් දකිනවා. චතුරාර්ය සත්‍ය පැහැදිලිවම දකිනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දැක්කේ අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා. මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිව දකින්නට බැරි එකට ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව කියන්නේ. මම පටන් ගත්තේ මේ කතමාත් විකේ අවිද්‍යාව සංකෝ වික්‍රේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං අයමුදල වික්‍රේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද මානේ දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමී පටිපදාව දන්නේ නැහැ. ඒවා හරියට දැක්කා නම් එහෙම හරියට අවබෝධ කළා නම් එහෙම මේ තුලින් කෙනෙකුට මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන්ම නිම කරන්නට පුළුවන් වෙනවා. අපි මේ ධර්ම කාරණා ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කළාට ප්‍රායෝගික වශයෙන් ඕවා කරන ආකාර කිව්වේ නැහැ. ඒ කරන ආකාර කරන්නට නම් කියන්නට නම් අධීරයට ওই தත්ත්වයට සිත පත්තන ආකාරයට විස්තරයක් කරන්නට වෙන මාස 6ක්වත් ඒකට අඩු වශයෙන් කරයි. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා මේ විදිහට යන්නට ඕන, සකදාගාමීෙන්ද මේ විදිහට යන්න ඕන, අනාගාමීෙන්ද මේ විදිහට යන්න ඕන, රහත් වෙන්න මේ විදිහට යන්න ඕන ආදී ඔක්කොම දේවල් කියන්නේ. අපි මේ ධර්මයේ කරුණු ටිකක් ඉදිරිපත් කිරීම සඳහායි මේ කරුණු ඉදිරිපත් කළේ. එතකොට මේ දක්වා කියපු ධර්ම කාරණාවල කිසි සාරාංශයක් දැන් අපි කියනවා. අපි පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුම අවස්ථාව අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන කියන එක බව පෙන්වන්න කළා. ඒ ගැඹුරු වශයෙන් දිස්සන්නේ තමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි නිසා කියන කරුණක් දැක්කොත්. එතකොට මේක පැහැදිලිව දකින්නට පුළුවන් වන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරපු කෙනෙකුට කියන කාරණාවයි ඊළඟට කියන්නේ.
එතකොට අවිද්‍යාව නිරුද්ධ වී යාම දැකිය හැකි ආකාරයක් අපි පෙන්වන්න කළා. මේ පංචස්කන්ධ ධර්මයන්ම සම්පූර්ණයෙන්ම දීවි යාම මුළු විශ්වයේම දීවි යාම දැකීම තුළින් ඇතිවෙන ඒ විශ්ව ශූන්‍යතා දර්ශනයේ ඉක්මවව සිහිතේ ස්කන්ධ ධර්මයන් ඉක්මවා යමින් ලැබෙන විමුක්ත සිත උදා වුණාට පසුව කිසිම සිතුවිල්ල සිත තුළ ගලන්නේ සංස්කාර ගැනීමක් නැහැ. ඒක නිසා ප්‍රඥාව තුළින් ඒ සංස්කාර ගැනීම සම්පූර්ණයෙන්ම වියලවා හැරිය. ඒ වියලවා හැරපු නිසාම සංස්කාර ගණන් නැති නිසාම මරණ මොහොතෙන් පස්සේ නැවත ඉදීමක් සිදුවන්නේ සංස්කාර නිරෝධා විඥාන නිරෝධ වෙනවා. මේක හරියට අත්දැක වෙනකොට මේවා තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් මේ විදිහට සිතුවිලි ගැනීම සිදුවන ඒක තියෙන තාක්කල් නැවත නැවත මේ විදිහට සිදු වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක විස්තර කිරීමේදී අපි කියපු ධර්ම කාරණාවල ඉතාම කෙටි සාරාංශය. මා කියවනේ මේ සංස්කාර ඔක්කොම වියලවා යනවා කියලා මේක බුදුහාමුදුරුවෝ කියපු වචනයක්. අපිත් ඒකේ විදිහටම කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම. සමන්ති සම්බදී සෝතා සෝතානං කින් විවරණ සෝතාන සංවරම් බෝධි කේන සෝතා පිටිහෙරේ කිය. පාරායන වර්ගයේ තියෙන සූත්‍රයක පතා එකක් අපි මේ කියන්නේ. හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන යනවා සමන්ති සම්බදී සෝතානං කින් විවරණ මේ සෝතයන් මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ කොහොමද කුමකින්ද? තේන සෝතා පිටියරේ මේ ජල ප්‍රවාහයන් වියලවා හරින්නේ මොකකින්? ඥානිසෝතායි ලෝකස්මින් සතිතේ සංනිවාරණ සෝතාන සංවරම් භූමි පඤ්ඤායේති පිටියරේ බුදුහාමුදුරු දුන්න පිළිතුරේ ප්‍රශ්නයට. හැමපැත්තෙම මේ ජල ප්‍රවාහයන් ගලනවා සතිය තුළින් ඒවා සංවර කරගන්නට පුළුවන්. පඤ්ඤායේති පිටියරේ ප්‍රඥා දර්ශනයෙන් තමයි මේවා වියලවා හරින්නේ. ගඟක් ගලගලා ගිහිල්ලා සම්පූර්ණයෙන් දිය බිඳුවක්වත් නැතුව වියලී ගියාසේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ධර්මයන් කොහොම අත්දැකීම් ඇතුව කියන්නට ඇද්ද? බුදුහාමුදුරුවෝ දකින්න ධර්මයේම දකින්න ඕනේ. නැත්නම් නම් කවදාවත් බැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් මේ ගාථා ප්‍රකාශ කළා. ඒවා විස්තර කරන්න යනවා නේ. ඒතකොට මේ දක්වා කියපු ධර්ම කාරණා වල සාරාංශය මේ ප්‍රකාශ කරලා මේ ධර්ම කරුණ ඇසීම තුළින් මේ ඇයට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්ම කාරණා තේරුම් ගන්නට නැහැ කියනක් මේ ඇයට තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයෙන් අපි මේ ධර්ම කරුණ ඉදිරිපත් කරනවා. ඒක නිසා තරමද්දරට හෝ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති වුණත් මේක තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. මේ පිටින් තේරුම් ගැනීමේ ශක්තිය තුළින් අත්තන කුසල ශක්තිය ඒකාන්ත වශයෙන් මේ ඇයට මේ අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියලා අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ මගේ සිත තුළ සංස්කාර නිරුද්ධ වුණා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීම නිසා මගේ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වුණායි කියලා අත්දැකලා සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරලා මේ සසර දුක නිම කිරීමට සම්පූර්ණ වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරනවා. දෙවියන්ට පින්දෙන ආකාශත්හාදී කියන පාඩේකින් ආකාශත්හාදී බුම්මත්හා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මොදිතා චන්දක්ඛන්ද ශාසන ආකාශත්හාදී බුම්මත්හා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මොදිතා චන්දක්ඛන්ද දේශනං ආකාශත්හාදී බුම්මත්හා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මොදිතා චන්දක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේකද සියලුම සත්‍ය මේගෙන් ලැබතන සේවා පරලෝකයන්ටත් වේවා නිවනේ සැලසීමට මේක සැලසෙතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ චක්කාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වන්නසති